අලේ නිවුස් දැක්කද? බැලුවද? අපි ওই නිවුස් එකට දුන්නේ මාස 4කට විතර කලින් ඈ. කාලගුණ ඉතිහාස දෙපාරතු හොයාගන්නත් කලින් ඈ. රෙඩි වෙලා ඉන්න මේ දෙසැම්බර් ජනවාරි පෙබරවාරි සමන සීතලම කාලෙනේ. හොඳට වැහැලා උතුරන කාලෙනේ. දෙසැම්බර් කියලා කියන්නේ. ඒක ආවොත් ඉවරයි ඈ. ඒ වෙන්න තියෙන දේ වුණොත් ඉවරටම ඉවරයි. සාමාන්‍යයෙන් අය අපිට නැගිටින්න මං හිතන්නේ සෑහෙන කාලයක් අයයි. වතුර බින්දුවක් නැති වෙන කාලයක් එනවා ඉස්සරහට ලිඳක්වත් හාර ගන්න. හරිද? ගෙවල් වල ලිඳක් එහෙම දෙන්න පරිසම් කරගන්න කිව්වා කියලා මම තියාගන්න. ඒක ආවොත් ඉවරයි. එන්න එපා කියලා හිතමු. මං එනවා. එනවා ඉතින් නෑ ඉතින් විදිහක් නෑ එනවා. එන්න ඕන කියන්නේ එන්න ඕනේ නෑ. එනවා. හරිද? ඕක මෙහෙට අපිට කර වෙනකොට වෙන තැන්වල කුණාටු. ලංකාව නෙමෙයි ඈ. කියන්නේ ලංකාවට ඕක කරකුට්ටම් වෙලා වතුර ටිකක් හිඳලා ගින්දර වෙනවා. නියං වගේ වෙයි. ඒ වෙනකොට තව තැනක ගම් වතුර සුළු කුණාටු වහිනවා දොඹ යන්න. ඒ වෙන රටකට හරිද? අපිට වැස්සනම් හොඳයි කියලා හිතේ. ගම් වතුර හොඳයි කියලා හිතෙන තරමට පායයි. නිසා මේ ලෑස්තිලා ඉන්න කියන අම්මලා තාත්තලාට කැම ටිකක් එහෙම දුකලා තියාගන්න කියන්න. ඔය කුඹුරු වැඩ කරනවා නම් ගොවිතැන් කරනවා නම් ඇත්තටම කියන්නේ පෙර සූදානමක් තියාගන්න වෙයි. මොකද මාරම අවුලක් වෙයි ඈ. ඒක පෙර නොවිරු විදිහ අවුලක් වෙයි. ඒක මිනිස්සුන්ට පුළුවන් නම් කියලා තියන්න. දෙසැම්බර් ජනවාරි පෙබරවාරි ඒක නතර වෙන්නෙත් නෑ හොඳේ. සාමාන්‍ය ඒක කන්ටිනියු වෙනවා සෑහෙන බර කාලයක්. හරිද? අවුව කියන එක නේද? සීතලට ගුලි වෙන්න හරි පුළුවන්. ගින්දරක් හරි පත්තු කරගන්න. නේද? අරගෙන මොකද කරන්නේ? හරි. පන්ති ඇතුළට තමයි ඉන්න වෙන්නේ. ඒත් බෑ අයියේ. කරන්ට් එකක් නැති නේ අයියේ. වතුර නැහැ. වතුර නැති ප්‍රශ්නක් තියෙනවා. තෙලුත් දැන් මේ දවස්වල ගන්නවා පිස්සු හැදෙනවා ඈ. ආය ලෑස්ති වෙන්න. හරි. ඔය මොනවා හරි පොඩි දේවල් වලට හුරු වෙන්න ඉක්මනට. නෑ ලංකාවේ ලොකු උලක් නේ ජල විදුලිය ලොකුවට අපි ලංකාවේ පාවිච්චි වෙන්නේ නෑනේ. ඒ වුණාට කුඹුර ඩක්වත් කරන්න වතුර නැති වෙනවනේ. කන්න ටික කරන්න වතුර නැති වෙනවනේ. වැව් ටික හින්දෙනවා. වැව හින්දුනම මොකද වෙන්නේ? කුඹුරු විතරක් නෙමෙයි නැති වෙන්නේ. ඇයි දීවර කර්මාන්තේ? ඒකත් නැති වෙනවා. hina වෙලා කිව්වට මේක අඬන්න ඕන කතාවක් ඈ. වෙන්න එපා කියලා හිතමු ඉතින්. නෑ එක්සෑම් කල්යන්නේ නෑ ඒ නිසා අවුලක් වෙන්නේ නෑ වලට. එක්සෑම් දෙසැම්බර් තිබ්බරම කේස් වෙන්නේ. අගෝස්තු ඉවරයි එතකොට අවුලක් නෑ. රිසල්ට් එන්න කලින් වෙන දෙයක් කළා. හරි. 1 2 රයිට් මේක වර්ග බලන්න.